විරූප නෑ, සුරූපී නෑ. ලස්සන නෑ, අවලස්සනත් නෑ. විරූප කිව්ව සැනින් අපිට මතක් වෙන්නේ අවලස්සන රූපයක්. හැබැයි රූපය විතරද අවලස්සන. අවලස්සන සිතුවිලි, අවලස්සන හදවත්, අවලස්සන අදහස් තියෙන සුරූපී මිනිස්සු අපි අතරේ ඇත්තම නැද්ද? ඒ වගේම විරූපීයයි කියලා අපි හංවඩු ගහන මිනිස්සෙක් ඇතුලේ ලස්සන හදවතක්, ලස්සන සිතුවිලි තියනවා වෙන්න බැරිද? ඕගොල්ලෝ හිතනවා ඇති මම මොනවාද මේ කියන්නේ කියලා. මේ තමයි මම ආසම කරන දේ. මම ආදරය කරන දේ. ඒ තමයි වචන වලින් ඕගොල්ලොත් එක්කලා එකතු වෙන එක. ඔව් ෂෝන්. ඉතින් ඔයා මේ ආදරය කරන දේ ඔයා කොහොමද ආරම්භ කරේ? මොකද්ද ආරම්භය? කොතනින්ද? ආරම්භ කළේ අපි ගොඩක් දේවල් පටන් ගන්න රණුකයි අපේ පාසල් කාලේදී. ඉතින් මගෙත් කිසි වෙනසක් නැහැ. මම ඉස්කෝලේ යන කාලේ තමයි නිවේදන කටයුතු පටන් ගත්තේ. හැබැයි කියන කනගාටුයි ඉස්කෝලේ කිසිම ඉවෙන්ට් එකක් මම අනවුන්ස් කරලා නැහැ. ඉස්කෝලෙන් සංවිධානය කරපු කිසිම කොමර්ස් දේවත් එහෙම මුකුත්. හැබැයි ඉස්කෝලේ නියෝජනය කරලා මම අනවුන්සින් තරඟවලට නිවේදන තරඟවලට ගිහිල්ලා තියෙනවා. ඒක තමයි මගේ එක ආරම්භයක්. ඊට පස්සේ මම ගොඩක් ලයිව් අනවුන්සින් කරලා තියෙන. එහෙම නැත්නම් ගොඩක් ඉවෙන්ට්ස් අනවුන්ස් කරලා තියෙන මගේ දේවස්ථානයේ. මගේ පල්ලියේ. ඉතින් පල්ලිය මට ලොකු තෝතැන්නක් වුණා. මගේ මේ නිවේදන කටයුතුත් එක්කලා පටන් ගන්නට. ඔයා මේ ආදරය කරන නිවේදන කටයුතු ඒ ෆීල්ඩ් එකෙන් ඇයි වා ඉස්සරහට ගියේ නැත්තේ? මම දන්න විදිහට ඔයා වෙනත් ෆීල්ඩ් එකක තමයි ජොබ් එකක් කරන්නේ. ඇත්තටම හරි කනගාටුවක් තියෙන මේක ගැන එක පැත්තකින්. මොකද අපිට අපේ පල්ලිය මම ගොඩ දේවස්ථානයේ දේවල් කළා කියලා. රණුකයි එක්ක මහසිකුරාදාවක අපේ පල්ලියේ තිබිච්ච දේව මෙහෙය සීරස නාලිකාවේ විකාශනය වුණා සජීවීව. ඉතින් එදා ඒ වෙලාවේ අපිට ඇවිල්ලා හිටිය කට්ටියගෙන් සිරසෙන් ඇවිල්ලා හිටිය කට්ටියගෙන් එක මහත්මයෙක් මට ඇවිල්ලා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නිවේදන කටයුතු වලට රූපවාහිනියත් එක්කලා සම්බන්ධ වෙන්න කියලා ආරාධනාවකුත් කරා. ඒ වුණාට ඉතින් මම එතකොට ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි. හරි යං ඒජ් එකේ. එතකොට මට තනි තීරණයක් ගන්න පුළුවන් කමක් කොහොමදත් නැහැ. ඉතින් මං කිව්වා අපේ අම්මගෙන් තාත්තගෙන් අහන්න ඕනේ කියලා. ඉතින් මම අපේ තාත්තට ගිහිල්ලා කතා කරා. අපේ ගෙදර ෆෝන් නම්බර් එකත් ඒ මහත්මයාට මං දුන්නා කතා කරන්න කියලා තාත්තට. අපේ තාත්තා එක හෙලා අකමැති වුණා. ඉතින් ඒ අකමැත්තේ ප්‍රතිඵලය තමයි මගේ රැකියාව වෙනත් අතකට යොමුන. මම බැංකු සේවිකාවක් විදිහට තමයි වැඩ කරේ ලංකාවේ ඉන්නකොට. ඉතින් මගේ ඉන්ට්‍රස්ට් එක තිබ්බා වුණත් ඒ පැත්තෙන් ඉදිරියට යන්න රැකියාවක් විදිහට ඉදිරියට යන්න ඇත්තටම හැකියාවක් හම්බ වුණේ නැහැ. ඒකෙදි සමහරක් වෙලාවට මම හිතනවා දෙමව්පියෝ විදිහට අපි දරුවන්ගේ හැකියාවන් කැමැත්ත ඒවත් බලරි ඉවර වෙලා චුට්ටක් සපෝට් කරන්න ඕනේ කියන එක. අනිවාර්යෙන්ම මමත් හිතනවා එහෙම වෙන්න ඕන කියලා. ෂෝන් මේ ඉවෙන්ට් එකක් කරද්දි කොහොමද ඔයාලට මෙච්චර වචන ගලාගෙන එන්නේ? මේ ඔයා මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට කලින් සාමාන්‍යයෙන් මිර එකක් ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා ප්‍රැක්ටිස් කරනවාද කොහොමද වෙන්නේ ඒක? කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා එහෙම පෙර පුහුණුවක් වෙන්නේ නැහැ. හැබැයි ඕන දෙයකට පෙර සූදානමක් තියෙන එක ඇඟට ගුණයි. ඉතින් මම සාමාන්‍යයෙන් මොන ඉවෙන්ට් එකක් හම්බ වුණත් ඉවෙන්ට් එක ඕගනයිස් කරන අයගෙන් අහනවා මොන විදියටද ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ කියලා. මොනවද කියන්න ඕනේ කරුණු කියලා. මොකද සමහරක් කරුණු තියෙනවා හරි වැදගත්. අපිට මිස් කරන්න බැරි කරුණු තියෙනවා. ඉතින් උදාහරණයක් විදියට ගත්තොත් අපි මොකද ස්ටේජ් ඩ්‍රාමා එකක් කරනවා කියමුකෝ ස්ටේජ් එකේ. ඒකට හවුසින් රූල්ස් අනිවාර්යයි. ඒතකොට ඒ වගේ දෙයක් තියෙනකොට මම නෝට් ඩවුන් කරගන්නවා. ඒක බලලා කියන්න හරි මොන හරි අමතක නොවෙන්න. එහෙම නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් මම සමහරක් වෙලාවට ස්ක්‍රිප්ට් එකක් විදියට කියන්නේ අකුරෙන් අකුර වචනෙන් වචනේ නෙමෙයි කියන්න ඕනේ මොනවාද කියලා පොයින්ට් ෆෝම් දාගෙන මම නිකන් එකපාරක් විතර දෙපාරක් බලාගත්තාම මට ඒතකොට හරියට කරගෙන ගියා. ඉතින් වචන ගලන් එන එක ගැන නම් රණුකයි මට කියන්න දන්නේ නැහැ. ඔව් මොකද ඒ කියන්නේ පොඩි කාලේ මට හැමෝම කිව්වේ ලෝයර් කෙනෙක් වෙන්න කියලා. එච්චරට කටකාරයි. හරි. ඉතින් ලෝයර් කෙනෙක් වුණේ නැහැ. ඔව්. නිවේදිකාවක් වුණේ නැහැ. හැබැයි කොහොම හරි වචන නම් කටට ගලාගෙනත් යනවා. ඔව්. එහෙම. එතකොට බැරි වෙලාවත් කවුරු හරි දැන් හදිස්සියේ අනවුන්ස් කරන්න කිව්වොත් ඒකත් ඔයාලට ඉතින් කොහොම හරි ගැට ගහ ගන්න පුළුවන්. පුළුවන්. මොකද ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඇත්තටම කිව්වොත් අපි කවුරු හරි සින්දුවක් කියන්න යනවා කියමුකෝ වේදිකාවට. එයා දන්නවා සින්දුවේ පදපේලිය. හරිද? කෙනෙක් රංගපානවයි කියමුකෝ. එයා යාගේ දෙබස දන්නවා. ඔව්. හැබැයි නිවේදිකාවක් කියන එක්කෙනා හරි නිවේදකියෙක් කියන එක්කෙනා හරි ඒ මොහොතට හැටියට ස්ථානෝචිත ප්‍රඥාවත් එක්කලා හැඩ ගැහිලා ඒක මූව් වෙන්න ඕනේ. ඒක ඇවිල්ලා ඒක ෆ්ලෝ එකක්. ඒක යාට අර බලාපොරොත්තු වෙන මට මගේ ඔඩියන්ස් එක මේ වගේ වෙයි. මගේ ඔඩියන්ස් එක මේ වගේ වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙලා එතනට සූදානම් වෙලා යන්න බෑ. ඒ වගේම සමහරක් වෙලාවට ඔයව කිව්වා වගේ හදිස්සි දේවල් ඒ කියන්නේ හදිස්සි දැනුම් දීමක් වෙන්න පුළුවන්. එහෙම දේවල් එන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට තැනට සුදුසු විදියට කොහොම හරි එක කරගන්න එක තමයි හැකියාව. ඔව් මම දැකලා තියෙනවා මේ ෂෝන් අනවුන්ස් කරන විදිහ. ඉතින් අපි දැකලා තියෙනවා. ඒ නිසා මම දන්නවා එයා ඒ තැනට සුදුසු විදිහට කටයුතු කරනවා කියලා. ඉතින් අපිට කියන්න බලන්න ඔයාට වඩාත්ම
ලේසි නිශ්ශබ්ද වෙලා ඉන්න ඔඩියන්ස් එකක් පොඩ්ඩක් හිනස්සලා නිකන් බය වෙලා වගේ ඉන්න අයව පොඩ්ඩක් ගන්නද එහෙම නැත්නම් කෑ ගහන ඔඩියන්ස් එකක් නිශ්ශබ්ද කරන්නද? හාස්‍ය කියන එක හරි අමාරුයි රණුකය හරිද? මට නම් බෑ. සහතිකවම කියන්න ඕනේ මට කවවක්වත් hina ගස්සන්න බෑ. මම hina යන කතාවක් කිව්වත් අන්තිමට කට්ටිය hina වෙන්නේ නැහැ. හරි එහෙමයි. මට hina ගස්සන්න හරි අමාරුයි කට්ටියව. හැබැයි එතන මෙතන අවධානය යොමු වෙලා ඉන්න කට්ටියව මගේ තැනට අවධානය ගන්න ඒක නම් මට හොඳට කරන්න පුළුවන්. දැන් ඔය බය වෙන කතාවක් කිව්වනේ. ඒ බය වෙන කතාවත් අහුවොත් මම හිතන්නේ මගේ ඔඩියන්ස් එක මේ තාක් කාලයකට මට බය වෙච්ච ඔඩියන්ස් එකක් හම්බ වෙලා නැහැ. ඔයාලට බය වෙච්ච එක නෙවෙයි. අර නිකන් සමහර වෙලාවට කොහරි ප්‍රෝග්‍රෑම් එකකට ගියාම චකිතෙන් ඉන්න කට්ටිය වගේ. ඕන ඒ වගේ ඒ කියන්නේ එහෙම චකිතයක් තියෙන ඔඩියන්ස් එකක් නැහැ. හැබැයි මට හම්බ වෙලා තියෙනවා දැන්. මම ඉවෙන්ට්ස් කරලා තියෙනවා පොඩි අයත් එක්කලා ගොඩක්. මම අනවුන්ස් කරනකොට ඒතකොට ස්ටේජ් එකට යන්න කලින් පුංචි අය හරි චකිතයකින් ඉන්නවා. යාගේ ඉවෙන්ට් එක කරන්න යන සින්දුවක් කියලා කියමුකෝ අපි. ඒතකොට ඒ වෙලාවේ අන්තිමට හම්බ වෙන්නේ මාව ඒගොල්ලන්ට වේදිකාවට යන්න ඔන්න මෙන්න තියදී හම්බ වෙන්නේ මාව. ඒගොල්ලන්ගේ හිතේ අර අදිෂ්ඨානයක් ආත්ම විශ්වාසයක් ඇති කරන්න ඒ හැකියාවක් නම් මට තියෙනවා. ඉතින් එක එක විදියට එක එක වෙලාවල් වලදී අපේ හැකියාවන් ඒ විදියට තමයි වැඩ කරන්නේ නේ. ඔව්. ඔව් දැන් අනවුන්සින් කරද්දී විවිධ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. මේ අමතක නොවන සිදුවීම් නැද්ද නිකන් අපිට hina යන්න මොන හරි hina යන්න අපි එකපාරක් අවුරුදු උත්සවයක් කළා. අවුරුදු උත්සවයේ තියෙන තරඟ තියෙනවනේ. ඔව් ඔව් ඔව්. මේක තරඟයක්. ඒක තමයි මේ මට දැනුත් අමතක වෙනවා සමඩින්ගෙන් හරියට කියන්න. හැන්දේ දෙහි ගෙඩිය තියන් යන එක. ඉතින් මම අනවුන්සින් කරගෙන යනකොට කිව්වා දෙහි ගෙඩිය හැන්ද තියාගෙන යන්නයි කියලා. හැබැයි දන්නවද රණුකයියේ ඒ ඔඩියන්ස් එකෙන් කාටවත්ම නෝට් වුණා එකම එක මල්ලි කෙනෙක්ට අරෙන්න. මට තේරුණා දැන් මට වැරදිලා කියුණා කියලා මට තේරුණා. තේරුණාත් මම එහෙමම ෆ්ලෝ එකේ ගියා. මොකද අපිට වැරදුණයි කියලා ඉවර වෙලා ඒක ආයේ හදන්න ගියොත් ඒක නෝට් වෙනවා වැඩි. වැඩි අනිවාර්යයෙන්. හරි ඒකට සමහරක් වෙලාවට මම හිතන්නේ මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් අර අහගෙනම ඉන්න කෙනෙක්ට තේරෙන්නේ මිසක් ඔව් ඒක හරි. ගොඩක් අවධානයෙන් හිටියොත් ඉතින් කොහොම හරි වැඩේ වුණානේ. ඔව් අවුරුදු උත්සවයක් කියන්නේ කොහොමදත් කට්ටිය ගොඩක් බිසි එහෙමනේ. දැන් ස්ටේජ් ඩ්‍රාමා එකක් ඒ වගේ දෙයකදී අරෙන්න අවුරුදු උත්සවයක් යද්දී එක එක්කෙනා එක එක දේවල් වලට අවධානය දීලා කොහොමදත් ඉන්නේ. ඒ වුණාට ඉතින් මට ඒක ඇත්තටම අමතක වෙන. ඊට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මට සිරසෙන් එයාව මේ ආරාධනාව ඒක අමතක වෙන්නේ නැහැ. ඊට අමතරව තව එකපාරක් අපිට වුණා අපි අනවුන්ස් කරගෙන යනකොට කරන්ට් ගියා. ඉවෙන්ට් එකක් අපේ මේ පල්ලියම තමයි මම ගොඩක් ඒවා කරලා තිබුණේ. ඉතින් ඒ ළමා කාලේ. ඒ කියන්නේ මයික් මුකුත් වැඩ නැහැ. වැඩ නැහැ. ඉතින් මගේ කටත් සාමාන්‍යයෙන් ටිකක් ශබ්දයි. ඒ හින්දා ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. අපිට ඉවෙන්ට් එක කරගන්න පුළුවන් වුණා. අනවුන්සින් කරන එකට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔව්. ඔව් ෂෝන් ඔයා මොනවාද මෙහි කරලා තියෙන ඉවෙන්ට්ස් මෙහි හරි ලංකාවේ හරි මොනවද විශේෂ දේවල් මතක් කරන්න පුළුවන්ද? ඔව් මම කිව්වා ඉතින් ඉස්කෝලේ කාලේ පටන් ගත්තා. ඉස්කෝලේ ඉවෙන්ට්ස් කරලා නැහැ. හැබැයි මම කිව්වා වගේ මම 9 වසරේ ඉන්නකොට මුලින්මම අපේ ඉස්කෝලේ නියෝජනය කරලා අපි ගියා ඕල් අයිලන්ඩ් වගේ කම්පිටිෂන් එකක තිබ්බේ. ඒක දැන් හපන් පදරුව තිබ්බේ ප්‍රෝග්‍රෑම් එක. ඒ වගේ හපන් පදරුව පටන් ගන්න කලින් කරන්න තිබිච්ච ටීවී ප්‍රෝග්‍රෑම් එකකට අනවුන්සින් ඩාන්සින් ඒ කියන්නේ රංගනය නර්තනය ගීත ගායනා ඒ මොන නාලිකාවද කියලා කියන්න පුළුවන්ද? නාලිකාව නම් මම දන්නේ නැහැ රණුකය. හැබැයි සුසිල ප්‍රොඩක්ට් එකක්. හරිද සුසිල ඒ කියන්නේ ටීවී ඩ්‍රාමා ප්‍රොඩක්ෂන් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් එකක් විදියට ඒගොල්ලෝ කරන්න පටන් ගත්තේ. ඒකට අනවුන්සර්ස්ලා තෝරනකොට ගෑනු ළමයි 5යි පිරිමි ළමයි 5යි තේරුවේ. ඉතින් ඒකට ඇවිල්ලා හිටියා ගාල්ල නුවර හැම පැත්තෙම වගේ ළමයි ඇවිල්ලා හිටියා කම්පීට් කරන්න. ඉතින් ඒ 5න් ගෑනු ළමයි 5න් එක්කෙනෙක් මං වුණා. අපි ප්‍රෝග්‍රෑම් 5ක් හරි 10ක් හරි කොහොම හරි රෙකෝඩ් කළා. රෙකෝඩ් කරලා ඔක්කොම ඉවර වුණාට පස්සේ අවාසනාවට ඒකට ස්පොන්සර් කරපු කට්ටිය ස්පොන්සර්ෂිප් එක විත්ඩ්‍රෝ කරලා හරි මොනවා හරි අපිට කිව්වේ විදියට ඒකේ ප්‍රශ්නයක් කියලා. ඒක ඉතින් ඊට පස්සේ වුණේ නැහැ. ඒ ප්‍රොඩක්ෂන් එක එතනින් නැවතුණා. ඉතින් ඒක තමයි මගේ පටන් ගන්න. මුල්ම ඉවෙන්ට් එක ඒක තමයි මම හරියටම කිව්වොතින් කරපු. ඊට පස්සේ මම පල්ලියේ සෑහෙන ඉවෙන්ට්ස් කරලා තියෙනවා. මගේ පල්ලිය ඇල්දෙනිය ගර්භවාස දේවමාතා දේවස්ථානය. පුංචි කාලේ ඉඳලා දැන් අදටත් මම ලංකාවට ගියොත් ඒ පල්ලියට මම යනවා අනිවාර්යයෙන්ම එහෙම. එතන ඊගාවට රාගම අපි එතකොට කියන්නේ ධර්මදූත ළමා සමාජය කියලා ළමා සමාජයක් තිබ්බා. හරි එතකොට ඒකේ අපි ගොඩක් වෙලාවට අවුරුද්දකට රැලියක් කරන මේ රැලිය අනවුන්සින් කළා මම. ඉතින් මගෙත් එක්ක අනවුන්ස් කරපු එක්කෙනා දැන් වෙනකොට ප්‍රසිද්ධ මේ තව මල්ලි කෙනෙක් ඉන්නවා. ප්‍රසිද්ධ ගුවන්විදුලි නාලිකාවක ප්‍රසිද්ධ නිවේදකයෙක්. අපි ජම මතක් කරමුකෝ. රොෂාන් මට හරි ආදරෙන් මතක් කරනවා රොෂාන් මල්ලිවත්. ඉතින් එයාගේ අදහසක් තියෙනවා ළඟදී මෙහෙට එන්න පොඩ්ඩක් විසිට් එකකට එහෙම. ඊට පස්සේ එතකොට මම ඉස්කෝලේ යන කාලේ ගාවට ඉස්කෝලෙන් ආයෙ පාරක් මම 12 වසරේ ඉන්නකොට තව කම්පිටිෂන් එකකට ගියා ඉස්කෝලේම ඉස්කෝලේ රෙප්‍රසන්ට් කරලා ඊට අමතරව ඉතින් පල්ලියෙන් පටන් ගත්ත එක ඊගාවට මම බැංකුවට සම්බන්ධ වුණා. බැංකුවේ අපේ පහන් ගී කියලා හැම පොසොන් එකටම වගේ ප්‍රෝග්‍රෑම් එකක් කළා. ඒක පටන් ගන්න ඉඳලා මම ලංකාවෙන් මෙහෙට එනකම්ම තිබිච්ච හැම භක්ති ගීත එකකටම මම අනවුන්සින් කළා. ඒකත් හැබැයි නිකන් තෝරලා ගත්තා නෙමෙයි
කම්පිටිෂන් එකක් තියලා ඒ කියන්නේ බැංක් එකේ කරන්න කැමති කට්ටියව ගෙන්නලා කම්පිටිෂන් එකක් අනිවාර්යයෙන්. තියලා දක්ෂතාවයක් තෝරලා තියෙන නිසා ගත්තා. තමයි මම දන්නවා දක්ෂ කෙනෙක්. ඒ නිසා තමයි අර අවස්ථාව ලැබිලා තියෙන්නේ. නිව්සීලන්ත වල මොනවද ඔයා කොහොමද? නිව්සීලන්ත ඇවිල්ලා හැබැයි මම ටික දවසක් මුකුත් කරේ නැහැ. හැබැයි පටන් ගන්නම වුණේ අපේ සම්පත් අයියා ඉන්නේ. සම්පත් මුණසිංහ. සම්පත් අයියා. ඔව්. සම්පත් අයියාගේ ඉවෙන්ට් එකකදී තමයි පටන් ගත්තේ. ඒක මම අනවුන්ස් කළා. ඊට පස්සේ මට ඔයාලා දන්න වෙති මාත්‍රා අපේ ඉරානි අක්කගේ. ඔව් ඔව්. මාත්‍රා එකේ ඩාන්සින් ලොකු ෂෝ එකක් Show එකක් කරා. කරා. ඒක කරා. ඊට පස්සේ භාතිය සන්තුෂ් මෙහිව ෂෝ එකක් කරා. ඊට පස්සේ ඉතින් අපේ ප්‍රාසංගික කලාකවි අමතක කරන්න බෑ. ඒක ඉවෙන්ට්ස් ගොඩක් මම එකතු වෙලා තියෙනවා. හෙළබසු දානය, කෙටි නාට්‍ය වල ඊට පස්සේ ඔයාගේ පාස්කු නාට්‍ය ඒක මුලින්දම්ම ඔව් ඒකෙත් අනවුන්සින් කළා. ඊට පස්සේ දැන් අන්තිමටම වගේ ළඟදි කරේ ඔයාගේම නාට්‍යයක් තමයි ඉස්සෙල්ලම් මං කිව්ව වචන ටික තිබෙන්නේ නාට්‍යයේ. මම හරි ආදරය කරපු නාට්‍යයක්. ඇත්තට මේකේ වචනේ හරිම ලස්සනයි. ඒ විරූප තමයි අන්තිමටම මම නිවේදන කටයුතු කරපු එක මේ මෑතකදී. එහෙම දැන් තව ඉවෙන්ට්ස් දෙකකට තුනකට වගේ ආරාධනා හම්බ වෙලා තියෙනවා ඉස්සරහට කරන්න තියෙන. ඒ තමයි ඉතින් මේ කාලය ඇතුළත කරපු සමහරක් ඒවා සමහර ඉවෙන්ට්ස් ඒවා. ලයිෆ් එකේ මොනවද තියෙන රිග්‍රෙට්ස්? ඒකෙන් ඔයා මොනවද වට සමාජයට දෙන්න පුළුවන් යමක් තියෙනවා නම් ඒ ගැන ඔයාලට පොඩ්ඩක් අපිට කියන්න පුළුවන්. නිවේදන සම්බන්ධ කටයුතු ගැන නම් රණුකයියේ තියෙන රිග්‍රෙට් එකක් තමයි ඉතින් දැන් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මට ඔෆර් එකක් හම්බ වුණා. ඊට කලින් පුංචි කාලේත් අපිට ටීවී එකේ ටෙලිකාස්ට් වෙන්න තිබිච්ච ප්‍රෝග්‍රෑම් එකකට තේරිලත් අවාසනාවන්ත විදියට ඒක ටෙලිකාස්ට් වුණේ නැහැ. ඉතින් අවස්ථාවක් තිබුණා ඒ පැත්තෙන් යන්න. ඉතින් මේ පැත්තෙන් යන්න හම්බුනේ නැති එක ගැන චූටි දුකක් හිතේ නැතුව නෙමෙයි තියෙනවා. හැබැයි ඉතින් ඒක කියන්නේ මගේ දෙමව්පියන් ඒ වෙලාවේ හැටියට මට සුදුසුයි කියලා ඉවර වෙලා ඒගොල්ලෝ තීරණය කරපු දෙයක්. හරි. ඉතින් මම ඒක ගැන දුකකුත් නෑ. මම බැංකු ජීවිතේ හරිම සතුටෙන් ජීවත් වුණා. ඒක දුකක් නෑ. අනිත් එක මම දැන් හිතනවා මම බැංකු සේවිකාවකුත් වුණා. මම අනවුන්ස් එකත් කරගෙන ගියා. අදටත් කරනවා. හැබැයි ඒකෙදි මං අනිත් පැත්තට හිතනවා මෙහෙම දැන් ආවනේ මම ඒකෙන් මම මොනවද ඉගෙන ගත්තේ හරි මොනවද හිතන්නේ කියලා හරි. දැන් මං දෙමව්පියන් මාත් අම්මෙක් හරි ඒ වගේම අපි ඔක්කොම අල්ලලා දැන් අපේ අම්මලාට වඩා වෙනස් පරපුරක අම්මලා තාත්තලා හරිද ඉදිරියෙන් ඉන්නත් ඕනනේ අපි නීතියක් ඉදිරියෙන් හරි අඩුම තරමෙන් අපේ අම්මලාට සමානව හරි අපි ඉන්න ඕනේ මං හිතන්නේ ඒගොල්ලන්ට වඩා පසුබහින් නැතිව අදහස් වලින් ඒ වගේම හැකියාව හැමදේම ඉතින් මං හිතනවා අපි ලෝකේ අපේ අම්මලා දකින්නට වඩා පුළුල් පරාසයකින් දකින්නවා අනිවාර්යයෙන් ඒ හින්දා අපේ දරුවෝන්ගේ ආසාවල් දැන් අපේ අම්මලාට ඒ කලාව කිව්වා වගේ ඇත්තටම කලාව කියන එක ඒ කාලේ ඉච්චර පිළිගත්ත දෙයක් නෙමෙයි එතකොට ඒකත් අපිට වැරද්දක් කියන්න බෑ අපේ අම්මලා කාටවත් ඒ පැත්තකින් යන්න තීරණය කළා කියලා ඉවරලා ඒගොල්ලෝ විශේෂයෙන් ගෑනු ළමෙක්ට ඒගොල්ලෝ හිතනවානේ ආ ගෑනු ළමෙක්ට මේක සුදුසු නෑ එහෙම කියලා ඉවර වෙලා නොසුදුසුයි කියලා හිතන අවස්ථාවල් තිබුණා. ඉතින් අද කාලේ අපිට අපේ ළමයින්ව මීට වඩා විවෘතව තෝරගන්න පුළුවන් නම් මොකද ගොඩාක් දේවල් දැන් තියෙනවා විවිධ වෙලා හරිද? ඉතින් අපේ ළමයින්ගේ කැමැත්තවල් උගන්වන දේවල් වලදී පවා හරිද? අපිට උගන්වන්න ඕනේ ළමයා කැමති ඒ දෙයක් අපිට උගන්වන්න පුළුවන් නම් ළමයාගේ ඉන්ට්‍රස්ට් එකක් තියෙන දෙයක් මම හිතනවා මම නම් උත්සාහ කරනවා අම්මා කෙනෙක් විදියට පුළුවන් තරම් මගේ ඒ කියන්නේ එයාටත් ප්‍රතිඵලදායි හැබැයි එයාගෙත් කැමැත්තක් තියෙන දෙයකට මූව් කරන්න තමයි මගේ නම් උත්සාහය තියෙන. ඉතින් මම විශ්වාස කරනවා අපේ પરම්පරාව ගොඩක් ඒ වගේ කියන එක ඒ වගේම කතාවක් තියෙනවා එක දොරක් වැහෙද්දි තව දොරවල් කීපයක් ඇරෙනවා කියලා. ඉතින් මම හිතනවා මේ ඒ අතීත සිදුවීම් එක්ක වෙච්ච දේවල් එක්ක ඔයා මේ අලුත් දෙයකට යොමු වෙලා තියෙනවා නිව්සීලන්ත ඇවිල්ලා මෙහි වැඩ කටයුතු කරලා තියෙනවා නිවේදන කටයුතු කරලා තියෙනවා. ඒ අත්දැකීම් එකතු කරගෙන මොකක්ද අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද? කම්පි පැත්තෙන් හරි නිවේදන කටයුතු පැත්තෙන් හරි නැත්නම් මොකක් හරි වගේ ෆියුචර් ප්ලෑන්ස් තියෙනවද? ඔව්. දැන් මට දැන් වෙනකොටත් මම කිව්වා වගේ ඉවෙන්ට්ස් දෙක තුනකට ආරාධනා ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙහි ඒ වගේ ඉවෙන්ට්ස් වලට ආරාධනා හම්බුනොත් ඉතින් ඒ දේවල් කරන්න එකක් මම හරි ආසයි. ඒ කියන්නේ වේදිකාවේ උඩ ඉන්නකොට සමහරක් වෙලාවට මිනිස්සු හිතනවා අපිට බයයි චකිතයයි කියලා. රණුකයි මට කවදාවත් වේදිකාව ඉස්සරහා ගොඩක් සෙනග ඉස්සරහා හිට ගත්තයි කියලා කතා කරන්න බයක් ඇති වෙලා නැහැ. හරි ඒ වෙලාව මේක තමයි මේ නිවේදන කටයුතු කරේ කෙනෙක් අනිවාර්යෙන් තියෙනවා. ඒකේ බයක් ඇති වෙලා නැහැ. අනිත් පැත්තට ඒක මාර සතුටුයි. ඒ කියන්නේ ඒකේ ඉවෙන්ට් එක හරි ලස්සනට කරලා ඉවර වෙන්න පුළුවන් වුණොත් මාර සැටිස්ෆැක්ෂන් එකක් හිතේ තියෙන්නේ. ඒක කරන්න. ඒ කියන්නේ මම අවුරුදු කිහිපයක් නිවේදන කටයුතු වලින් ඈත් වෙලා හිටියා. දැනටත් මේ පොසොන් භක්ති ගී වලත් අපේ බැංකුවේ පොසොන් භක්ති ගීයක දැක්කහම මට හරි දුකක් හිතුණා. හිටියානම් කරනවනේ කියලා. ඒ කියන්නේ ඒක හරි ආසා එකක් ඉවෙන්ට් එකක් එහෙම. ඉතින් දැන් ඉස්සරහටත් මම කියන්නේ මෙහෙ වුණත් මට මොන හරි ඉවෙන්ට්ස් හම්බුනොත් ඒ දේවල් මම අනිවාර්යෙන් කරන්න සම්බන්ධ වෙනවා. ඊට අමතරව මට ලොකු ආසාවක් තියෙනවා අපේ ඊළඟ පරම්පරාවට මොකක් හරි කරන්න. මම ඉස්සෙල්ලා කිව්වේ දරුවන්ට. හරිද? මම ඉස්සෙල්ලාට කිව්වේ අර ටැලන්ට් පිළිබඳ උපමාව කියලා. ඒකේ අපිට හැකියාවන් ලැබිලා දීලා තියෙන්නේ ඒව වැඩි දියුණු කරගන්නයි
සමාජයට මොන හරි යහපත් දෙයක් කරන්නයි. ඉතින් මම මේක ඇත්තටම ඒ කියන්නේ මූලික අඩිතාලමක් විදියට මම ස්පැක් එකත් එක්කලා එකතු වෙලා අපි ඒකෙන් ළමයින්ට ප්‍රෝග්‍රෑම් එකක් කරමුයි කියලාත් කතා වෙලා තියෙනවා ළමයින්ගේ හැකියාවන් වර්ධනය කරන්න. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම නිවේදනයේ කතිකත්වය ඒ වගේම ළමයින්ගේ ස්ටේජ් ෆියර් ඒක නැති කරන්න මට මගෙන් පුළුවන් දායකත්වය ලබා දෙන්න මම බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒක ලොකුවට කරන්න මම බලාපොරොත්තු වෙලා ඉන්නවා. මොකද ඒ කියන්නේ ස්ටේජ් එකකට නැගලා කතා කරන්න පුළුවන් කියලා කියන්නේ නිවේදකයෙක් වෙන්න ඕනෙම නැහැ. සමහරක් විට මේ ළමයා ඉස්කෝලේ අනුන්ගේ ඉස්සරහා ස්පීච් එකක් දෙන්න බය ඇති. මොකද එයාට ඒ කියන්නේ එයා ගැන විශ්වාසයක් නැහැ. එයා බයයි වචන එන්නේ නැති වෙයි. අන්න ඒව හරිද? ඒතකොට ඒ කියන්නේ ඒ දේවල් වලින් අපි චුට්ට දරුවෙක්ව බොඩ දාගන්නකොට වෙන්නේ දරුවා දියුණු වෙනවා. ඉතින් අපේ ඊළඟ වගකීම තමයි ඊළඟ පරම්පරාව වෙනුවෙන් මේ දේවල් හරියට කරන එක. ඉතින් මම අදහසක් තියෙනවා මගේ ඇත්තටම අපි පටන් අරගෙන යනවා ඒ වෙනුවෙන් වැඩ කටයුතු. විශේෂයෙන්ම මගේ පැත්ත ફોකස් එකක් පොඩි ළමයි වෙනුවෙන් අපේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් ඒකෙත් ඒ කියන්නේ මම සිංහල විතරක් නෙමෙයි මම ඉංග්‍රීසිත් කම්පියර් කරනවා. මොකද මම දැන් අපි ලංකාවේ කිව්වම ශ්‍රී ලාංකීය කිව්වම සිංහල කියලානේ හිතන්නේ. මම ඇත්තටම ජාතියෙන් සිංහල නෙමෙයි. මගෙන් වාහෙව වචන එන්නේ කොහොමද කියලා. අර අපි කියන්නේ ලන්සි කියලා මම බර්ගර්. මම සිංහල නෙමෙයි මම බර්ගර්. ඒ වුණාට සිංහල මට වචන ගොඩක් එනවා. ඉතින් මම ඉංග්‍රීසිත් කම්පියර් කරනවා. මට ඒකත් පුළුවන් ටැලන්ට් එක තියෙනවා. ඉතින් අපේ ඊළඟ පරම්පරාවට සිංහල ඉංග්‍රීසි දෙකේම පුළුවන් විදියට හැමදේම උදව් කරලා ඉවර වෙලා ළමයිව තවත් උපමට්ටම් කරන එක මගේ ලොකු ආසාවක්. ඒ අතරේ මට එනි ඉවෙන්ට්ස් වලට ඒ සාධාරණ විදියට අනවුන්ස් කරන එකත් ඉතින් මගේ බලාපොරොත්තුවක්. ඔව්. අද අපි කතා කරා අපිට ඉන්න ආදරණීය නිවේදිකාවක් ෂෝන්. ඉතින් ප්‍රාර්ථනා කරනවා සාර්ථක වෙන්න කියලා ඉදිරි වැඩ කටයුතු ඔයගොල්ලන්ගේ ගොඩ ප්ලෑන් එකක් තියෙනවා කිව්වා පොඩි අයෙක් කටයුතු කරන්න කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න. ඉතින් ආරාධනා කරනවා අපිත් එක්කත් එකතු වෙලා වැඩ කටයුතු කරන්න කියලා. ඉතින් සුබපතනවා. ඉතින් thank you very much. ඒ වගේම මට සුපතනවා අනුකය මොකද ඔයත් සෑහෙන කලාවත් එක්ක සම්බන්ධ වෙලා කරන එක්කනේ වැඩ කටයුතු කරන එක්කනේ අපිට අනිවාර්යෙන් කරන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද අපේ ඊළඟ පරම්පරාව ඒගොල්ලෝ මේ රටේ කලාකරුවන් කරන එක අපේ වගකීම. අනිවාර්යෙන්. ඒ හින්දා අපි එකතු වෙලා වැඩක් කරමු. ඉතින් හොඳ යහපත් වැඩක් කරමු. හොඳ යහපත් වැඩක් කරමු. එහෙනම් සුබවතනවා. එසේමයි වට සුබ පැතුම්. ස්තුතියි.